සුබ දවසක් රාජාංගන YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට මගේ පිටිපසින් පේනවා ඇති ඉතා සාර්ථකව සිදු කරගෙන යන තිබ්බටු වගාවක්. ඉතින් මේ තිබ්බටු වගාව කොහොමද තිබ්බටු වගාවක් සාර්ථකව සිදු කරන්න කියන එක සම්බන්ධයෙන් තමයි අද ඔබව මම දැනුවත් කරන්න යන්නේ. ඉතින් මේ වගාව සිදු කරගෙන යන්නේ රාජාංගනයේ යායතුන ප්‍රදේශ රාජාංගනයේ වම්මියුර යායතුන ප්‍රදේශයේ ලාල් මහත්තයා. ඉතින් අපි මේ වගාවේ පොඩි සංචාරයක් ගිහිල්ලා බලමු, පොඩි රවුමක් ගහලා බලමු මේ වගාව කොහොමද සිදු කරන්නේ, මේ වගාවක් කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එකේදී ඔබට පියවරෙන් පියවර පැහැදිලි කරනවා. මේ වගාවේ පරතරය කොහොමද ගන්නෙ, පේලි අතර පරතරය, පැල අතර පරතරය, ඊට අමතරව මේ වලක් මූලිකව කොහොමද මේ පැලයක් හදාගන්නේ, පැලයක් සිටවගන්නේ, බිම සදා ගැනීම, මේ සියලුම දේ මස්තැන්න නෙලනකම් ඔබට සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේදී මම පැහැදිලි කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ රාජාංගන channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා සියලු දෙනාගෙන් ආරාධනා කරලා ඉල්ලා සිටිනවා. මේ වගේ සාර්ථක තිබ්බටු වගාවක් කරද්දී මුලින්ම අපි බලාගන්න හොඳ භූමියක් තෝරගන්න ඕන. සාමාන්‍යයෙන් ගොඩාක් හෙවණ නැති, එතකොට ගොඩාක් ජලය රැඳිලා සිටින්න නැති භූමියක් තෝරගන්න ඕන. ඉතින් මේ වගේ භූමියක් තෝරගෙන කුඹුර ඉඩමක් වුණත් ගැටලුවක් නැහැ, පාත්ති දාලා හොඳට ඒ අවශ්‍ය සාධක ටික ලබා දෙන්න ඕන. ජලය මේකට තිබ්බටු වලට ජලයක් අවශ්‍යයි, සීතලේ තියෙන්න ඕන පොළවේ. ඉතින් ඒ වගේ හොඳ භූමියක් මුලින්ම තෝරගන්න ඕන. තෝරගෙන සාමාන්‍යයෙන් තිබ්බටු පේලි දෙකක් අතර අඩි 10ක පරතරයක් සහ පැල දෙකක් අතර අඩි 8ක පරතරේ වගේ තමයි ගොඩක්ම සාර්ථක. මොකද මේ තිබ්බටු ගහක් කියන්නේ ඉතා විශාලව හැදෙනවා. දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ ගහ බැලුවොත් අඩි 4-5ක පරතරයකට දැන් මේ වෙනකොටත් අඩි 7-8ක පරතරයකට මේ වෙනකොටත් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලොකුවට හැදෙන නිසා තිබ්බටු වලට හොඳට ඉඩ ඕන. අපි අර ආසාවට තිබ්බටු ගහ ළඟ හැදුවට අඩි 5 පරතරයට වගේ හැදලා හැදුවොත් එහෙම ගස් ගොඩක් උස යනවා විතරයි වෙන්නේ. ගස් වලින් ලොකු සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ, ලොකු අස්තැන්නකට යන්න අමාරුයි. ඉතින් ඒක නිසා හොඳ අනිවාර්යෙන් අපි ඒ දේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒ වගේ අඩි 8-10 පරතරයට හදද්දී මුලින්ම වල කපා ගන්න ඕන හොඳට. සාමාන්‍ය අඩිය විතර වලක් කපලා අපි මේ රාජාංගනයේ නම් ගොඩක් දුරට වගාවන් සිදු වෙන්නේ රසායනිකව. ඉතින් මේ රසායනික වගාව සිදු කරනකොට රසායනිකව තමයි වගාවන් සිදු කරන්නේ. මේ රසායනික වගාවන් සිදු කරනකොට අපි සාමාන්‍යයෙන් මේ වලකට මඩ පොහොර පොඩ්ඩක් දාලා සාමාන්‍යයෙන් වලකට මඩ පොහොර ග්‍රෑම් 50ක් විතර ප්‍රමාණයක් දාලා හොඳට වල පස් එක්ක මිශ්‍ර කරගන්නවා. පස් එක්ක මිශ්‍ර කරගෙන ඊළඟට සතියක් විතර තියලා තමයි මේ පැලේ සිටව ගැනීම කරන්නේ. සාමාන්‍යයෙන් පැලේ සිටව ගනිද්දි පැලයක් දවස් 15ක් 20ක් විතර වෙන වයස පැලයක් හිටව ගත්තාම ගොඩක් සාර්ථකයි. ගොඩක් වයස ගිහිල්ලා පැල හිටවොත් ඒ පැල අසාර්ථකයි. අනිත් එක තමයි මේ බීජ වලින් ලබාගත්ත පැලම තමයි ගොඩක් දුරට හිටව ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ මුල් වලින් මුල් කැපුණාම පැල ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ මුල් වලින් ලැබෙන පැල හිටව ගත්තොත් ඒ පැලවල ලැබෙන අස්වැන්නත් ගොඩක් අඩුයි. ඊට අමතරව ආයු කාලෙත් ගොඩක් අඩුයි. ඒ විදිහට තමයි මේ පැලයක් සදා ගැනීමේදී සිදු කරන මූලිකම ක්‍රියාමාර්ගය කරන්නේ. සාමාන්‍යයෙන් මේ ඇත්තම පොල් ඉඩමක තමයි මේ හදලා තියෙන්නේ. මෙතන නම් මේ පැලේ ඉඳලා මේ පැලේට අඩි 8ක පරතරයක් නෑ, සාමාන්‍යයෙන් 6ක 5ක විතර පරතරයක් තියෙනවා. ඉතින් මෙතන ඔබට පේනවා ඇති මම පෙන්නන්නම්. පොල් ඉඩමක තමයි මේ හදලා තියෙන්නේ, පොල් වගා කරලා තියෙන භූමියක යටි වගාවක් විදියට. ඉතින් ඒක නිසා ඒකට ගැළපෙන ආකාරයෙන් තමයි මේ වගාව පවත්වාගෙන යන්නේ. ඔබට නිවැරදිව වගා කරනවා නම් අර මම කලින් කිව්වා අඩි 8-10 පරතරේ ඒ විදියට තියාගෙන ගියොත් දැන් මෙන්න මෙතන සාමාන්‍යයෙන් ඔබට පේන ඇති හොඳට අඩි 8ක 10ක විතර පරතරයක් මේ අතර තියෙනවා. ඉතින් මෙතන ඉඩ තියෙන නිසා ඒ පරතරය අරන් තියෙනවා. ඉතින් මේ වගේ තැනක හොඳට හිරවෙලිය ලැබුණොත් හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. ඔබට පේන ඇති ඉතා සාර්ථක පොකුරු ටිකක් මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට මූලිකව පැල සදාගෙන සාමාන්‍යයෙන් මාසයක් විතර යනකොට මේ වගේ අඩියක් එකමාරක් විතර මේ තිබ්බටු ගහ
ලොකු වෙනවා. ඉතින් ලොකු වුණාට පස්සේ මේකේ දැල්ල කැඩීමක් කරනවා. දැල්ල කඩලා එතනින් එහාට මේකේ අතු තමයි වර්ධනය කරගන්න උත්සාහ කරන්නේ. නැත්නම් මේ ගහ ගොඩක් උස යනවා. ඉතා සාර්ථකව සිදු වෙන්න නම් අර විදිහට දැල්ල කඩා ගැනීමක් කරන්නම ඕන. දැල්ල කඩාගත්තයින් පස්සේ ඊට අතු ඇවිල්ලා ඒ අතු වලින් තමයි ගෙඩි හැදීම සිදු වෙන්නේ. ඊට පස්සේ මට පොහොර එකතු කරනකොට සාමාන්‍යයෙන් පොහොර එකතු කරගනිද්දී අඩුම දවස් 20ට 25කට විතර වගේ ඇතුළත පොහොර ප්‍රමාණය එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් එළවලු පොහොර තමයි මේ වගාවට භාවිතා කරලා තියෙනවා කියලා කිව්වේ. පළවෙනි වතාවේදී දැල්ල කඩලා ඊළඟට පොහොර ටිකක් දානවා. සාමාන්‍ය ග්‍රෑම් 50ක් විතර එක ගහකට වැටෙන දැම්ම නම් හොඳටම ඇති එළවලු පොහොර. ඊට අමතරව රතු කුඩු ටිකක් වැඩි කරගත්තා නම් එළවලු පොහොරයකට අමතරව තව රතු කුඩු ටිකක් ඒ ගන්න ප්‍රමාණයට එකතු කරගත්තා නම් ගොඩක් සාර්ථකයි. ඊට පස්සේ නැවතත් මේ වගාවේදී නම් මට මේ ලාල් මහත්තයා සඳහන් කරේ පොහොර දැන් මේ වගාවට මේ වෙනකොට මාස 6ක් විතර. ඉතින් මේ වතාවට මේ වගාවට පොහොර මුර දෙකයි එකතු කරලා තියෙනවා කිව්වේ. ඉතින් සාමාන්‍යයෙන් 2-3ක් විතර මේ වෙනකොට මාස 6ට එකතු කරගන්න පුළුවන් නම් ලොකු අස්වැන්නකට යන්න පුළුවන් කියලා එතුමා සඳහන් කරා. ඉතින් වගා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ පොහොර 3-4 සාමාන්‍ය මාසයකටවත් අඩුම සැරයක් පොහොර එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒව තමයි මේ වගාව ගැන කියද්දි මට කියන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මාස 3ක් විතර යනකොට මේ වගේ 2.5-3ක් විතර යද්දි මේ වගාවේ මල් හැදිලා ගෙඩි හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගෙඩි ටික හොඳට මෝරපුවාම අස්වැන්න නෙලා ගැනීම සිදු කරගන්න පුළුවන්. අස්වැන්න නෙලා ගැනීමදිත් මෙන්න මේ මෙතනින් කතුරක් භාවිතා කරලා මේ මෙතනින් කපා ගැනීම සිදු කරගන්න ඕන කතුරකින්. නැත්තම් මේකේ දැල්ලට දණ්ඩට හානි වෙනවා. ඉතින් එහෙම කරගන්න නැතුව ලස්සනට මේ ගෙඩි හොඳට පැහුණාම මේ වගේ ඔක්කොම ගෙඩි සම්පූර්ණ වෙනවා. සමහර පුහු ගෙඩිත් තියෙනවා. ඉතින් සම්පූර්ණ වුණාම අපි අස්වැන්න නෙලා ගැනීම සිදු කරනවා. තව මේවා දලුයි. තව ටිකක් මේවා මෝරනවා පැහුණාම. ඉතින් ඒ ආකාරයට තමයි මේ වගාව සිදු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ වගාවට සාමාන්‍යයෙන් පණු හානි තමයි ගොඩක් දුරට තිබෙන්නේ. පණුවන්ගේ හානි, කරට විදින පණුව. ඒ කියන්නේ මේ දැල්ලට සත්තු විදිනවා පණුව. ඉතින් මේ පණුවෙක් විදලා ඇතුලේ බීජයක් දාලා සලබේක් ඇවිල්ලා විදින්නේ බීජයක් දාලා යනවා. ඉතින් ඒ බිත්තරේ ටික දවසක් ගිහිල්ලා පණුවෙක් බවට පත් වෙලා ඒ පණුව මේකේ දැල්ල කනවා. දැල්ලා හරියට ගන්නවා. ඉතින් එතකොට එතනින් එහාට දැල්ල සවුත් වෙනවා. ඉතින් අපි දැල්ල කඩලා මේ වගා ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕන. ඒ වගේ ලෙඩ රෝග තමයි මේ තිබ්බට වගාවකට බහුලව බලපානවා කියලා මට ලාල් මහත්තයා සඳහන් කරේ. ඉතින් මොස්කිලාන් එතකොට ඔයටකෝ වගේ දෙයක් භාවිතා කරලා කුමිනාශකයක් භාවිතා කරලා ඒ හානිය අවම කරගන්න පුළුවන්. ඉතින් ඒවා තමයි මේ තිබ්බට වගා සම්බන්ධයෙන් මට දැනට අපේ ලාල් මහත්තයා මට සඳහන් කිරීමක් කරා. ඒ දේවල් තමයි මේ වගාවට කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ගහකින් කිලෝ එකමාරක් දෙකක් විතර අස්වැන්නක් ගන්න පුළුවන්. මුර 4-5ක් කරනට පස්සේ. ඒ කියන්නේ පළවෙනි මුරෙන්ම එච්චර සාර්ථක අස්වැන්නක් ගන්න බෑ. දෙවෙනි තුන්වෙනි හතරවෙනි මුරේ විතර යනකොට හොඳ සාර්ථකව වගාව සත්කාර කරලා තිබුණොත් එක පඳුරකින් කිලෝ එකක් දෙකක් විතර ගන්න පුළුවන්. එක ගහකින් ගන්න පුළුවන් කියලා මට කිව්වා. තිබ්බට වගාවක් වසරක දෙකක කාලයක් විතර හොඳට ගහ නඩත්තු කරගෙන පවත්වාගෙන ගියොත් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ අතරතුර අස්වැන්න හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් අක්කර කාලක විතර වගාවක් කරොත් ගස් 100ක් හැදුවොත් කිලෝ 100ක් 150ක් විතර එක වතාවකදී අස්වැන්න නෙලා ගන්න පුළුවන්. ඔබ දන්නවා මේ දවස්වල තිබ්බටු වල සාමාන්‍යයෙන් කිලෝ එක රුපියල් 300ක් 350 400ක් විතර වෙනවා විකුණුම් මිල. ඉතින් කිලෝ 100ක් විතර කඩා ගන්න පුළුවන් කියද්දි ඔබට හිතා ගන්න පුළුවන් මේ වගේ ලැබෙන අස්වැන්න කොයි වගේද කියලා ආදායම. ඉතින් අපේ ගොඩක් ගොවි මහත්තුරු මේ වගේ අර කුමිනාශක වගේ දේවල් භාවිතා කරද්දී සහ මේ වගේ අස්වැන්න නෙලද්දී ටිකක් මේක ඩස්ට් එක වගේ තියෙනවා. ඉතින් ඒ වගේ දෙයට අකමැති මේ කටු වෙනවා නිතරම. ඉතින් අන්න ඒ වගේ නිසා මේ තිබ්බට වගාව ටිකක් කරන්න අදිමදි කරනවා. ඉතින් ඒ වගේ නැතුව සාමාන්‍ය හොඳ ආදායමකට යන්න පුළුවන් නිසා මේ වගේ වගාවක් තෝරගත්තොත් අපි ගොවි මහත්තුරුන්ට හොඳ ආදායමකට යන්න පුළුවන්. තවත් විශේෂ දෙයක් තියෙනවා මේ වගාවේදී මේ වගේ මැරිච්ච කොළ බිමට වැටෙනවා. ඉතින් මේ මැරිච්ච කොළ මේ වගේ බිමට වැටෙනවාම මේ වගේ තද කටු ටිකක් තියෙනවා. අපිට පේනවා ඇති මෙන්න මේ තියෙන කටු මේවා මනුස්ස අපේ ඇෙන්නවා. ඒක නිසා මේවා අනිවාර්යයෙන්ම මේ කොළ වැටුනොත් මෙහෙම ගහ මුලට දා ගන්න ඕන. එහෙම නැත්නම් වගාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕන. නැත්නම් මේ වගාවේ අපි තිබ්බටු අස්වැන්න නෙලන්න යනකොට මේ වගේ ගහක උඩ බලාගෙන තමයි අපි යන්නේ. ඉතින් ගහේ උඩ බලාගෙන යනකොට අපේ
කකුල් වලට ඇනිලා බොහෝ දුරට ඇත්තට මේ වගාව ගොවි මහත්තයෝ සපත්තු භාවිතා කරන්නේ වතුර හරවලා මඩ එහෙම තියෙනකොට දැන් මේ වගාවෙත් අපි සපත්තු දාගෙන යන්න බෑ. ඉතින් මේවා සපත් බාට දෙකක් සපත් දෙකක් දාගෙන යන්න බැරි නිසා අපේ කකුලේ ඇනිලා හානි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන පොඩි සැලකිලිමත් භාවයක් දක්වන්න. ඉතින් ඒවා තමයි මට ඔබට තිබ්බට වගාව සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේ තිබ්බට වගාවේ මීට වැඩිය සම්පූර්ණ වීඩියෝ එකක් අපේ ලාල් මහත්තයත් එක්ක සිදු කරපු සම්පූර්ණ වීඩියෝ එකක් අපේ රාජාංගනේ කොල්ල ප්‍රධාන channel එකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒ channel එකට ඒ වීඩියෝ එකට යන්න සම්බන්ධ කර ගැනීමක් විදිහට තමයි මම මේ වීඩියෝ කොටස ඔබට රැගෙන ආවේ. ඉතින් මේ වීඩියෝවේ අත්දැකීම තමයි මදි නම් මම ඒකේ link එකත් පල්ලා description එකේ සහ උඩින් කාඩ් එකක් විදිහට දාලා තියන්නම්. ඒ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා මේ වගාව ගැන සම්පූර්ණ අත්දැකීමක් ලබා ගන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ අපේ channel එක හරහා නිතරම දකින්න පුළුවන්. ඔබ සියලු දෙනාට සුබ දවසක්.